ආදරෙන් පිළිගන්නවා සියලුම දෙනාව ෆිල්ම් වඩිස් අපේ channel එකට. ඉතින් මට අරගෙන ඇවිල්ලා තියෙන්නේ 2025 රිලීස් වුණ කාන්තා කියන ටැමිල් මූවී එක. බලුවට පස්සේ මනස ඇතුලේ දිගටම දුවන විදිහේ ෆිල්ම් එකක් වෙයි මේක නම්. එහෙනම් කට්ටියම ෆිල්ම් එකට යන්න කලින් ෆිල්ම් එකේ විස්තර පැත්තට යමු. ඩ්‍රාමා ත්‍රිලර් කැටගරි එකට අයිති වෙන කාන්තා මූවී එකේ ප්‍රධාන චරිතවලට රංගනයෙන් දායක වෙන්නේ දුර්ගා සල්මන්, සංගීත කලාකාරී සහ ෆස්ට් මජර් ටැමිල් සිනමා එක්ස්පීරියන්ස් එක ලැබුණු භාග්‍යශ්‍රී ഘോഷ් බැනි විශේෂ නළුනිලියක තුනි. මිනිත්තු 163 පුරාවටම මානසික ගැඹුරක් සහිත විශේෂ සිනමා නිර්මාණයක් බවට පත්වන මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයන්ට ජීවයක් ලබා දෙන නළුනිලියක විශේෂ ස්වභාවික රංගනය චිත්‍රපටයේ පුරාම නරඹන්නාගේ අවධානය තබා ගන්න සමත් වෙලා තියෙනවා. සම්පූර්ණ කතා කාලය ආසන්නව පැය දෙකකට වැඩි අතර ආරම්භයෙන් අවසානය දක්වාම නිශ්ශබ්දය, අඳුරු සහ ආතතියෙන් පිරුණු වාතාවරණයක් රැගෙන යන චිත්‍රපටයක් ලෙස මේ හඳුන්වන්න පුළුවන්. කතාවේ තේමාව ගොඩනැගිලා තියෙන්නේ මිනිස් මනස තුළ සැඟවුණු වේදනාවන්, අතීතයේ සිදුවීම් සහ ඒවා වර්තමානයට කරන බලපෑම වටාය. මෙය ඍජු ලෙස සියල්ල පැහැදිලි කරන කතාවක් නොව නරඹන කෙනාට සිතන්න ඉඩ දෙන තමන්ම අර්ථ හොයන පොළඹවන සිනමා අත්දැකීමක්. ඒ නිසා කාන්තා මූවී එක නම් අනිවාර්යයෙන්ම බලන්න ඕන. මේ චිත්‍රපටය නරඹන්නන් අතර හොඳ ප්‍රතිචාර ලබාගෙන ඇති අතර මානසික ත්‍රිලර් සහ ගැඹුරු සිනමාව කැමති අයට හොඳ රේටින් එකක් හිමි කරගත් නිර්මාණයක් ලෙස හඳුන්වන්න පුළුවන්. ෆර්ස්ට් ප්ලේස් මූවිස් බලන්න පුරුදු ඔඩියන්ස් එකට නම් ටිකක් විතර බෝරින් කියලා හිතන්න පුළුවන්. නමුත් කාන්තා කියන්නේ definitely worth watching movie එකක්. ඔයත් ස්ලෝ ඩාර්ක් මයින්ඩ් සෑන්ඩින් මූවිස් වලට කැමති කෙනෙක් නම් කාන්තා මූවී මිස් කරගන්න එපා. ෆිල්ම් එක සම්පූර්ණයෙන්ම බලන්න කැමති අයට මම දාමත් වගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක ක්ලික් කරලා බලන්න පුළුවන්. ෆිල්ම් එක බලලා ඉවරනාට පස්සේ ඔයාට දැනෙන්නේ මොනවද කියලා කමෙන්ට්ස් වල දාන්න අමතක කරන්න එපා. එහෙනම් තවත් මූවී එකකින් හමු වෙනතෙක් ගිහින් එන්නම්.